ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා අපේ වාහනේ බැටරියක් charge වෙන්න නම් අනිවාර්යයෙන්ම වෝල්ට් 12න් එහා වෝල්ටේජ් එකක් ඕන. අන්නේ charge වෙන්න වෝල්ටේජ් නිෂ්පාදනය කරන්නේ මෙන්න මේ ඕල්නේටරේ කියන උපකරණය මගින්. මොකද එන්ජිම ක්‍රියාත්මක කරයින් පස්සේ මේ ඕල්නේටරේ එන්ජින් එක අතර බෙල්ට් එකක් මගින් මේක කරකැවීමකට ලක් කරනවා. එහිදී මේ තුලින් යම්කිසි AC විදුලි ධාරාවක් නිකුත් වෙනවා. ඒ DC කළා තමයි මෙන්න මේ බැටරි එකට දන්රින විදියට මේ සම්බන්ධ කරලා තියෙන යාළුවනේ. ඉතින් අපිට මේ බැටරිය charge වෙනවද අපේ ගැටලුව තියෙන්නේ බැටරියද එහෙම නැත්නම් ඕල්නේටරේද කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ මෙහෙම මෝටර් වාහනේ ස්ටාර්ට් කළා අපිට මෙහෙම ඕල්නේටරේට අත තිබ්බයින් පස්සේ යම්කිසි රස්නයක් අපිට අතට දැනෙනවා රත් වෙනවා. පහසුවෙන්ම ගෙදරදී බලා ගන්නව නම් අන්න අපිට ඒ ක්‍රමය විතරයි තියෙන්නේ අපේ බැටරිය charge වෙන්න ඕල්නේටරෙන් විදුලියක් නිකුත් කරනවද කියලා. එහෙම නැත්නම් යාළුවනේ අපිට බලා ගන්න පහසුම ක්‍රමය තමයි අපිට මල්ටිමීටරයක් අවශ්‍ය වෙනවා. මල්ටිමීටරේ ධන සහ ඍණ මෙන්න මෙතනට ඍණ අග්‍රය මල්ටිමීටර එකේ සම්බන්ධ කළා මේ කණුවට ධන සම්බන්ධ කරයින් පස්සේ අනිවාර්යයෙන්ම වෝල්ට් 12ට වැඩි වෝල්ටීයතාවයක් මල්ටිමීටරේ පෙන්වන්න ඕන අපේ වාහනේ ස්ටාර්ට් කරලා තියෙන අවස්ථාවේ. වෝල්ට් 12ට අඩුයි නම් අනිවාර්යයෙන්ම ඔයාගේ බැටරිය charge වෙන්න වෝල්නේටරේ ගැටලුවක් තියෙනවා. අපි මේක රිපෙයාර් කරගන්න ඕනේ. මොකද බැටරිය නෙමෙයි ගැටලුව තියෙන්නේ වෝල්නේටරේ. ඉතින් වෝල්නේටරේකින් සාමාන්‍යයෙන් වෝල්ට් 13යි 14ක් වගේ වෝල්ට් පිට කරනවා. 12.5න් එහා අනිවාර්යයෙන්ම නිකුත් කරන්න ඕන බැටරියක් charge වෙන්න නම්. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ ඔයාටත් දැක බලා ගන්න පුළුවන්. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීමත් කරමින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ගිහින් එන්නම් තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් ඔයාලා හමුවට.